යාළුවනේ වෙල්කම් again my channel. ඉතින් අද මගේ බේස් එක හදන්න තමයි යන්නේ. දැන් චුට්ටක් ආතල් එකක් වෙයි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මං ඉස්සෙල්ලා එපි එක කිව්වා නේද මෙන්න මෙතන තමයි හදන්න කියලා. ඉතින් මම මෙතනම තෝරගත්තා හදන්න. ඉතින් දැන් අපිට මෙන්න මේ වගේ තියෙන චුට්ටු වලවල් ටිකක් වහගන්න. නැත්නම් ඉතින් අපේ බේස් එක ෆ්ලැට් වෙන්නේ නැති. ඉතින් මෙන්න මේක තමයි අපේ බේස් එක ළඟ තියෙන චූටි කෑව් එක. මේකෙන් එදාම රෑද්දි මොබ්ලා ආවා. නිසා මේක වහගමු නේද? නැත්නම් මොබ්ලාගෙන් කරදර සිදුවේ. ඔන්න ඉතින් මම මොඩ් එකක් පාවිච්චි කරන්නේ නැතුව රියල් ගේම් ප්ලේ එකක් තමයි ගේන්නේ. මේක ක්‍රියේටිව් දාගෙන තමයි ඉන්නේ. මොඩ් නම් කිසිවිටක මම පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේක වහගන්න ඕන. වහගෙන බලමුද? ඉතින් ඔයාලා හිතන්න එපා මේක එඩිට් කාඩ් ස්පීඩ් කරලා කියලා. මේ තමයි මගේ රියල් ස්පීඩ්. බලන්නකෝ වීඩියෝ කරන්න ඕන නිසා තමයි මම හිමිඩි කරන්නේ. තව පොඩ්ඩකින් කියන්න අමතක කරා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ ලයිව් ස්ට්‍රීමින් පටන් ගන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ක් ගන්න ඕන කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් හැර තවත් වීඩියෝ දානවා. ඒත් මගේ බේස් එක ගහලා ඉවර වෙද්දි දාන වීඩියෝ එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගහලා තිබ්බොත් ඊළඟට වීඩියෝ දාන්න නැහැ. ලයිව් ස්ට්‍රීමින් එනවා. ඉතින් ඔයාලට ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 ගහන්න මට උදව්වක් දෙන එක විතරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම්. එහෙනම් ඔන්න මගේ බේස් එකට පළවෙනි මුල් ගල තිබ්බා. එහෙනම් අපි වටේට මොකක්ද කියන්නම අපි තාප්පයක් බැඳගමු නේද? අටකට ගියන් නම මතකයි. තාප්පයක් බැඳගමු අපි. ඉතින් යාළුවනේ ඔන්න මම බේස් එකේ තාප්පෙත් ගහලා තව මුරකුටියකුත් හදාගත්තා. ඒක මම පස්සේ පෙන්නන්න. දැන් මට හිතුණා මෙන්න මේ හරියක ෆාම් කරන්න. මොකද මට ෆාම් කරන්න එළිය ෆාම් හදන්න බෑ. අතන ඩොල්ෆින් මේක හදන්න ඕනේ. ඒක වටේ ඉන්නේ මීමැස්සෝ. මීමැස්සන්ට කරදරයක් කරන්න මට බෑ. ඒක නිසා මේක තමයි මගේ බේස් එක. එහෙනම් අපි ෆාම් එක හදන්න යන්නේ පල්ලෙහාට. ඉතින් මම නම් මෙන්න මේ වගේ මුල්ලක් තෝරගන්න හිතුවා. මොකද කිව්වොත් මුල්ලකින් වැඩ පටන් ගත්තම හොඳයි කියලා. මං හදාගත්ත එකක් එක. එහෙනම් ඔන්න මෙන්න මේ විදිහට ඔන්න එහෙම පටන් ගත්තා. ගයිස් මම මේ බලන්නේ මේක මොන පැත්තට හදන්න හොඳයිද කියලා. මේ පැත්තට හදුවත් හොඳයි මම හිතනවා මේ පැත්තට හොඳයි කියලා. අපි තට්ටු 3කට වගේ හදාගමු නේද? 1 2යි. තව එකක් පරලලා හැම ගහගමු. ඉතින් යාළුවනේ මම ඔන්න ෆාම් එකේ බිම හදාගත්තා. මේ මීමැස්ස හැම තිස්සෙම මීපැණි තියනවා කියලා හිතනවද දන්නේ? අපි මෙන්න මේ විදිහට පඳුරු ටිකක් මේක වටේ ගහලෙමු නේද? ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අර බලකොටුව ටික. ඒ උඩ මේ බේස් එකේ මැප් එකකුත් ගහලා තියෙනවා. ඉස්සෙල්ලා අතේ තිබ්බේ අන්න ඒක. තව ටිකක් හදලා තියෙන බලමු ගිහිල්ලා. ඉතින් මේක ගහන්නේ
දැන් අපිට හොයාගන්න බැරි වෙන ඉදිරියට මේකේ බේස් එක හදද්දි. ඒකට හොයාගන්න ලේසි විදිහට තමයි මෙන්න මේක මේ මල් පඳුරු ගහන්නේ. ඉතින් යාළුවනේ ඔන්න අපේ ෆාම් එකේ වැඩ ඉවරයි. දැන් මං යන්නේ උඩ අර තියෙන බලකොටුව පෙන්නන්න. ඉතින් මේක උඩට යද්දි ඔයාලගේ ඩේටා ටිකත් අපරාධනේ. එහෙනම් මම මේක ස්පීඩ් කරන්න නැතුව එන්න. මෙන්න මේක තමයි මගේ බලකොටුව. අර තියෙන්නේ ගයිස් සුදු පාට අර මැද කොටුවක්. ඒක තමයි මගේ බේස් එක. මං ඉතින් දෙපැත්තේ චිත්‍ර දෙකක් ගහලා හදාගත්තා. මේකෙන් තමයි ඔය රෑට සොම්බිලා එහෙම එද්දි මම බලන්න යන්නේ කියලා හිතාගත්තා. නම් මම මේක පෙන්නන්නද? අන්න තියෙනවා මගේ දන්ට තියෙන බේස් එක. අන්න එතන ඔයාලට පේනවනේ හොනී දාලා. එතනින් මං හදුවේ ලිෆ්ට් එක. ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ගායිස් මම මෙතන දෙකක් හදන්න ගියා ඒක හරි ගියේ නෑ. මේක තමයි මං හදපු ලිෆ්ට් එක. දැක්කනේ උඩට මම මේක කරලා තියෙන මෙන්න මේ විදිහට මුල්ලක් කරගෙන මෙන්න මේ විදිහ හොනි බ්ලොක් දෙක තියාගෙන වතුර අර තිබ්බේ ඒක යටටම ගිහිල්ලා වතුර තියාගෙන උඩටම ආවා. දැන් මේ තියෙන අපේ ෆාම් එකත් හරි. ඉතින් මං හිතුවා මෙතන පූස් ගයක් හදන්න. අර එන්නේ බොම්බ අන්න උන් බය කියලා තියෙනවා YouTube එකේ. අපි හදලා බලමුනේ පූස් ගෙදර. ටිකක් ඉන්න යාළුවනේ ඔන්න තුන්න මට ලීවර් ප්‍රශ්නයක් එනවා. ඒක හදලා දෙන්න. මෙන්න මේ විදිහට තමයි දැන් ලීවර් එක දැම්මේ. දැන් උතර ගහන්න බෑනේ. ඔයාලට පෙන්නන්නම් මේ දොර අරින විදිහ පස්සේ. කලින් අපි කරලා ටිකක් එළියට ගමුනේ ස්පෝනර් එකෙන්. මං හිතුවා යාළුවනේ මේ වහලෙක් ගහලා ඉවර ගන්න. ඉතින් ඔයාලට අද එපිසෝඩ් එක ගැන මොකද හිතෙන්නේ? ඉතින් දෙයට පහලින් කමෙන්ට් කරන්න යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි. Bye bye.